හරි අද මම මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඒ ලෙවල් 13 වසරේ සිලබස් එකට අදාළ පාඩමක් වෙන මෙන්න මේ සන්ධාරණය හා චලනය කියන පාඩම ගැන. මම මුලින් සමරි කියලා ඉන්නම් අද වීඩියෝ එකේ මොකද්ද කතා කරන්න කියලා මේ වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ සත්තුන්ට සන්ධාරණයට දායක වන සැකිලි ආකාර හා ඒවායේ කෘත්‍ය ගැන. එතකොට මේ කැලේ විතරයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඊටු ඒවා තව ඉස්සරහට මම වීඩියෝ වලින් දානවා. ඔයාලට පුළුවන් කමෙන්ට් වලින් ඕන පාඩම් මොනවද කියලා ඉල්ලන්න. ඕන පාඩමක ඕන කොටසක් ඔයාලට ඉල්ලන්න පුළුවන්. හරි එහෙනම් අපි යමුකෝ පාඩමට. හරි එහෙනම් අපි මුලින් කතා කරමුකෝ සන්ධාරණය කියන්නේ මොකක්ද කියන එක ගැන. සන්ධාරණය කියලා කියන්නේ සරලවම කියනවනම් සන්ධාරණය කියන්නේ නිකන් අර දරා ගන්නවා වගේ තේරුමක් තියෙන. ඒ කියන්නේ අපි හිතමුකෝ නිකන් අපි උදාහරණයකට ගමුකෝ පඹේ. එතකොට අපි සාමාන්‍යයෙන් පඹයක් හදන්න කලින් මේ වගේ ගහනවා නේද? ඔගේ පොඩි සැකිල්ලක් වගේ එකක්. මෙන්න මෙහෙම පොඩි සැකිල්ලක් ගහලා ඕක උඩනේ අපි පඹය වන්දවන්නේ. මම මේ වලට තේරුම් ගන්න ලේසි වෙන පඹයක් ගත්තේ. ඔන්න මම පඹයට ටී-ෂර්ට් එකක් එහෙම අන්දවලා මුට්ටියකුත් දාලා එතකොට මේ පඹය මෙහෙම කෙලින් හිට වෙලා තියෙන්න උදව් වෙන්නේ මොකද්ද? මෙන්න මේ සැකිල්ල නේද? මේ සැකිල්ල නැත්තම් පඹය මෙහෙම මේ හිටවලා තියන්න බෑ අපිට. එතකොට සත්තුන්ටත් ඕක ওই විදිහටමයි. මේ සත්තුන්ට සන්ධාරණය කියන එක හම්බෙන්න නම් ඒ සත්තුන්ට මේ විදිහේ සැකිල්ලක් තියෙන්න ඕනේ. ගොඩක් සත්තුන්ට මේ විදිහේ සැකිල්ලක් තියෙනවා. එතකොට ওই සත්තුන්ට සන්ධාරණයට දායක වන සැකිලි ಜಾති කියලා කිව්වට පස්සේ අපේ ඔළුවට එකපාරට මතක් වෙන නිකන් අර මිනිස්සුන්ට තියෙන ඇට කටු වගේ ඒ දේවල්නේ. ඇත්තටම එහෙම නෙමෙයි. ඊට වඩා වෙනස් විදිහේ සැකිලි ಜಾති කීපයක් තියෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ ඒව ගැන. එහෙනම් මෙන්න මේ සන්ධාරණය කියන එකට දායක වන සැකිලි ಜಾති ප්‍රධාන වශයෙන් තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි ද්‍රව ස්ථිතික සැකිල්ල. දෙවෙනි එක තමයි බාහිර සැකිල්ල. එතකොට තුන්වෙනි එක තමයි අභ්‍යන්තර සැකිල්ල. මොනවද කියලා තාම තේරෙන්නේ නැහැ. අපි මේවා එකින් එක වෙන වෙනම අරගෙන කතා කරමු. හරි එහෙනම් අපි මුලින් බලමුකෝ මොකද්ද මේ ද්‍රව ස්ථිතික සැකිල්ල කියන්නේ කියලා. ඇත්තටම මේ ද්‍රව ස්ථිතික සැකිල්ලක් කියන එක ඔයගොල්ලන්ට තේරුම් කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි වතුර පුරවපු බැලුම් බෝලකින්. දැන් ඔයගොල්ලෝ හිතින් මවා ගන්න මුලින්ම වතුර පුරවපු බැලුම් බෝලය. මේ වතුර පුරවපු බැලුම් බෝලය හිතින් මවාගෙන මම මේ කියන අර්ථ දැක්වීම ඒකට ගැලපෙනවද කියලා බලන්න. දේහ බිත්තියෙන් වට වුණු තල්ලය පිරි දේහ කුහරයක් තමයි ද්‍රව ස්ථිතික සැකිල්ල කියන්නේ. මොකද දේහ බිත්තියෙන් වට වුණු. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔය බැලුම් බෝලේ පටලේ තමයි දේහ බිත්තිය කියන්නේ. දේහ බිත්තියෙන් වට වෙච්ච තල්ලේ පිරුණු දේහ කුහරයක්. රූපයෙන් ඇඳලා පෙන්නනවා නම් අපි හිතමුකෝ මේ තියෙන්නේ දේහ බිත්තිය කියලා. ඔව් මේ තියෙන බිත්තිය. මේ රවුමට ඇඳලා මේක මොකක් හරි ඕනේ හැඩයක් වෙන්න පුළුවන්. මේ තියෙන දේහ බිත්තිය. ඔය දේහ බිත්තිය ඇතුලේ මෙන් තියෙන කුහරයක්. ඔය කුහරේ මෙහෙම තරලයක් පිරලා තියෙනවා. නෝන් තියෙනවා තරලයක් වගේ. සරලවම කියනවා නම් ඔන්න ඕකට තමයි ද්‍රව ස්ථිතික සැකිල්ලක් කියන්නේ. මේ ඉන්නේ සතෙන් නම් මේ තියෙන්නේ සතාගේ දේහ බිත්තිය නම් මේ සතාගෙන් ගැතුළු පිරලා තියෙන මේ තරලේ තමයි ද්‍රව ස්ථිතික සැකිල්ල. හරිද? එතකොට මෙන්න මේ අර්ථ දැක්වීම අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මේක ලියලා තියාගන්න මම මේ නෝට් එකත් පුළුවන් වුණොත් දාන්නම්. මෙන්න මේ අර්ථ දැක්වීම අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. විභාගෙට ඔය අර්ථ දැක්වීම ඇහුවොත් ඔය විදිහටම ලියන්න ඕනේ. මොකද සමහර වෙලාවට ලකුණු දෙන්නේ නැහැ. එතකොට මේ ද්‍රව ස්ථිතික සැකිල්ලක් තියෙන සත්තු ಜಾති, ඒ කියන්නේ සත්තු වර්ග, මම කියන්නේ සත්තු ගැන නෙමෙයි, සත්තු වර්ග තුනක් ඉන්නවා. ඒ සත්තු වර්ග තුන තමයි පළවෙනි එක නිඩාරියා, දෙවෙනි එක නෙමටෝඩා, තුන්වෙනි එක ඇනලිඩා. මේවා දන්නේ නැති කට්ටියට මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා දෙන්නම්. දන්නේ නැති කට්ටියට නිඩාරියා කියන්නේ නිකන් අර ජෙලි ෆිෂ්ලා වගේ සත්තු. නෙමටෝඩා කියන්නේ අර වටපණුව වගේ සිලින්ඩරාකාර දේහයක් තියෙන පණුව. ඇනලිඩාව කියන්නේ ගැඩවිල් වගේ සත්තු. හරිද? එතකොට
මෙන්න මේ නිඩාරියාවන්ගේ තියෙන ද්‍රවස්ථිතික සැකිල්ලට කියන නම තමයි ආමාශ වාහිනී කුහරය. මේවා ඉස්සරහට කතා කරනවා. දැන් මම ඒකින්ද ලොකුවට විස්තර කරන්න යන්නේ. සරලව හිතාගන්න නිඩාරියා කියන සතාගේ කියන්නේ ඔය ජෙලි ෆිෂ් කියන්ගේ ඇතුළේ තියෙන කුහරයට කියන නම තමයි ආමාශ වාහිනී කුහරය. ඒතකොට නෙමටෝඩා අපි හිතමු නිකන් වටපණුවෙක් කියලා වටපණුවගේ ඇතුළේ තියෙන කුහරයට කියන නම තමයි වැජසීලුම. එතකොට ඇනලිඩාවේ අපි ගත්තොත් ජඩවිලෙක් වගේ මේ ගැඩවිලාගෙන් ඇතුළේ තියෙන ඒ වගේම කුහරයක් ඒ කුහරයට කියන නම තමයි සීලෝම. එතකොට ඒ කුහර පිල්ල තියෙනවා මොකක් හරි තරලකින්. එතකොට ඒකට තමා ද්‍රවස්ථිතික සැකිල්ල කියන්නේ. එතකොට අපි හිතමුකෝ දැන් බැලුම් බෝලයක මම උදාහරණයක් ගත්තනේ ඔයාලට. මේ තියෙන බැලුම් බෝල කිව්වොත් අපි හිතමුකෝ මේ බැලුම් බෝලේ මේ වතුරින් පුරවලා නැහැ කියලා. එතකොට මොකක්ද වෙන්නේ බැලුම් බෝලේ? බැලුම් බෝල නිකන් මැකිලා යනවා නේද? එතකොට මේ බැලුම් බෝලේ කිසි හැඩයකුත් නැහැ. නිකන් අර පොඩක් පෙනුමක් කියලා එකක් තියෙන්න ඒ වතුර එක පුරවලා තියෙන්නේ නේද? නිකන් වතුර ටික නැහැ කියන්නේ බැලුම් බෝල නිකන් ඇකිල්ලා කියලා. එතකොට මේ බැලුම් බෝලට යම් සන්ධාරණයක් හම්බෙලා තියෙනවා අර වතුර ටික හින්දා ඇතුළේ තියෙන. එතකොට ඒ වගේම තමයි මෙතන. කියන්නේ සත්තුන්ට සන්ධාරණය හම්බෙන්න නම් ඒ සැකිල්ල තියෙන්න ඕනේ. එතකොට අපි දැන් කතා කරන්නේ ඉස්සෙල්ලා දේහ බිත්තියක් ගැන. මේ සත්තුන්ට තියෙනවලු දේහ බිත්තියක්. එතකොට ඔන්න ඔය දේහ බිත්තියේ පේශි ස්තර දෙකක් තියෙනවලු. මේ පේශි ස්තර දෙකක් තියෙනවා. එතකොට එක ස්තරයක් තමයි අන්වායාම පේශි ස්තරය. අනික් ස්තරය තමයි වෘත්තාකාර පේශි ස්තරය. අන්වායාම පේශි කියන්නේ මම මේ රූපේ වෙන්නනවා නේද? අන්වායාම පේශි තියෙන්නේ මේ මෙහෙම දිග අතට. මෙහෙම දිග අතට තමයි අන්වායාම පේශි කියන එක තියෙන්නේ. වෘත්තාකාර පේශි තියෙන්නේ මෙහෙම රවුමට. එතකොට අන්වායාම පේශි වලින් කරන්නේ මේ මෙහෙම පේශි සංකෝචනය කරලා මේ දිගට තියෙන ඒවා සංකෝචනය කරලා මේ ගැඩවිලාව කෙටි කරන එක. ඒ කියන්නේ අර ඕගොල්ලෝ දැකලා තියෙනවද ගැඩවිල්ල වල යන විදිහ. නිකන් අර ඇදෙනවා කොට ඇදෙනවා කොට වෙනවා නිකන් අර ඇදෙනවා කියනවා වගේ නිකන් මේ යන විදිහ දැකලා තියෙනවද? කෙටි වෙන්නේ ඔන්න ඔය අන්වායාම පේශි වලින්. එතකොට වෘත්තාකාර පේශි කියන ඒවා සංකෝචනය වෙලා තමයි මේවා මෙහෙම අපි නිකන් ගමුකෝ නිකන් පොඩ මහත රබර් බෑන්ඩ් එකක් වගේ. නිකන් ඒ රබර් බෑන්ඩ් නිකන් අම්බරලා ගත්තට පස්සේ නිකන් රබර් බෑන්ඩ් නිකන් ඇදිලා වගේ එකක් එනවනේ. මේ වෘත්තාකාර පේශි වලින් කරන්නේ ඒක. ඒ වෘත්තාකාර පේශි සංකෝචනය වෙනවම වෙන්නේ මේ ගැඩවිලා දිගෙන් වැඩි වෙන එක. ඒකට මම දැන් ගැඩවිලාව මෙතන උදාහරණයකට අරන් පෙන්නුවට අව ගැඩවිලාට විතරක් නෙමෙයි මේ සත්තු තුන් දෙනා මේ තුන් ගොල්ලටම හැම මේ තුන් වර්ග තුනටම අදාළයි. එතකොට ඊළඟට අපි ඉස්සරහට කතා කරනවා දැන් මේ කෘත්‍ය ගැන කියද්දී කියන්නේ මේ සැකිලි වල කෘත්‍ය ගැන කතා කරද්දී අපි කෘත්‍ය තුනක් කතා කරනවා. ඒක ඉස්සරහට කතා කරනවා සන්ධාරණීය ආරක්ෂාව චලනය කියලා. එතකොට මේ ද්‍රවස්ථිතික සැකිල්ලක් තියෙන කට්ටියට ආරක්ෂාවටත් වඩා ගොඩම වැදගත් වෙන්නේ මේක චලනයටයි දේහ හැඩය පවත්වා ගන්නයි. එතකොට අපි බලමු නිකන් ඒගොල්ලෝ කොහොමද සංචරණය කරන්නේ කියලා. එතකොට මම සංචරණය කරන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් කියලා දුන්නා. අර පේශි පාවිච්චි කරලා. ඒ පේසි සංකෝචනය කරන විදිහට තමයි ඒගොල්ලෝ මේ සංචරණය කරන්නේ. අර මේ ඇදෙනවා ඇකිලෙනවා වගේ තමයි ඒගොල්ලෝ සංචරණය කරන්නේ. එතකොට ඒකට තව උදව් වෙනවා ඔය ඇතුළේ පිල්ල තියෙන තරලයේද ඔය ඇදිනවා ඇකිලෙනවා වගේ වෙද්දී තරල වල පීඩනය ඇතුළේ වෙනස් වෙනවා නේද? ඔයගොල්ලෝ හිතන්න අර මං කලින් මේ හිතන්න කිව්ව බැලුම් බෝලේ නිකන් බැලුම් බෝලේ නිකන් එළියෙන් මිරිකද්දී අර එක පාට නිකන් ඉස්සරහට තල්ල වෙනවා පිටිපස්සට තල්ල වෙනවා ඇතුළේ තියෙන වතුර ටික අන්න ඒ වගේ තරල පීඩනයේ වෙනස්කම හින්දාත් ඔය චලනයට මේ ඒක උදව් වෙනවා. එතකොට ඔය ද්‍රවස්ථිතික සැකිල්ල නැත්තම් දේහය හැඩේ පවත්වා ගන්නත් බෑ. අර මං කලින් කිව්ව බැලුම් බෝලෙම තමයි. ඔතනට හරියන්නේ උදාහරණේ බැලුම් බෝලෙම තමයි. මේ අපි හිතමුකෝ ඇතුලේ වතුර ටික නැහැ කියලා. බැලුම් බෝලේ ඇකිලලා යනවා. ඒතකොට කො බැලුම් බෝලේ හැඩේ නිකන් හැඩෙන්නේ නැති වෙලා යනවා ඊට පස්සේ. හරි ඒක එච්චරයි. තව දෙයක් කියන්න තියෙනවා අපි මිනිස්සුන්ගේ පැත්තට આવොත් එහෙම මිනිස්සුන්ගේ විතර නෙමෙයි සත්තුන්ගෙත් එහෙමයි. මේ සෛලවල මේ සෛලවල අතර තියෙනවා දන්නා නේද? අන්තර්සෛලීය අවකාශය. එතකොට මේ පිල්ල තියෙනවා අන්තරාල තරලය. අන්තරස්ථ තරලය කියලාත් කියනවා අන්තරාල තරලය කියලාත් කියනවා. ඒවා පිල්ල තියෙනවා. එතකොට
අපිට මේක පොදුවේ ගත්තට පස්සේ මේකත් ද්‍රවස්ථිතික සැකිල්ලක් විදිහට හිතන්න පුළුවන්. දැන් මේ තියෙන සෛල නම් මේ තියෙන මේ සෛල මේ තියෙන සෛල නම් එතකොට මේ තියෙන සෛල ටික වටේට වතුර නිකන් ආවරණයක් විදිහට තියෙනවා. එතකොට ඒ වතුර ආවරණය තියෙන හින්දා මේ සෛල වලට සන්ධාරණයක් හම්බ වෙනවා. මේක ලොකුවට විස්තර කරලා නෑ ඔයාලගේ සම්පත් පොතේ. ඒ ලොකුවට ඕන වෙන්නේ නෑ, නිකන් හිතාගන්න මේ තියෙන තරලේ හින්දා මේ සෛල වලට සන්ධාරණයක් හම්බ වෙනවා. එතකොට ද්‍රව ස්ථිතික සැකිල්ල ගැන කියන්න තියෙන්නේ එච්චරයි. හරි, අපි ඊළඟට කතා කරමු බාහිර සැකිල්ල ගැන. ඇත්තටම මොකද්ද මේ එතකොට බාහිර සැකිල්ල කියන්නේ? ඒකේ අර්ථ දැක්වීම මෙහෙමයි. සතුන්ගේ සැකිල්ලක් ලෙස ක්‍රියා කළ හැකි දැඩි දේහ ආවරණය තමයි බාහිර සැකිල්ල කියලා කියන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ මොකක් හරි සතෙක්ගේ ඇඟ ඇතුලෙන් නෙමේ ඇඟට පිටින් නිකන් අර අයන් මැන් දන්නවනේ යකඩ ඇතුමක් දාගෙන ඉන්නේ ඒ වගේ තනිකර ඇතුලේ සතා ඉන්නවා එළියෙන් වෙනම ආවරණයක් තියෙනවා. ඕකට තමයි බාහිර සැකිල්ල කියලා කියන්නේ. එතකොට ওই බාහිර සැකිලි ආකාර තුනක් තියෙනවා. සෝරි මට දැන් කියන්න අමතක වුණා මේ අර්ථ දැක්වීමත් අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. හරි, බාහිර සැකිලි ಜಾති තුනයි. පළවෙනි එක තමයි කයිටිනමේ බාහිර සැකිලි. දෙවෙනි එක තමයි කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච බාහිර සැකිලි. තුන්වෙනි එක තමයි අස්ථි තල වලින් හැදිච්ච බාහිර සැකිල්ල. හරි, එතකොට කයිටින් කියන එක දන්නවනේ, ඔය මුල් පාඩම් වල උගන්වනවා. ඔය නිකන් කැරපොත්තු වගේ සත්තුන්ගේම ඔය බාහිරින් තියෙන සැකිල්ල වගේ හැදිලා තියෙන්නේ කයිටින් වලින්. එතකොට ඒක අසෛලීය ව්‍යුහයක්. කයිටිනමේ සැකිල්ල මොකද්ද? අසෛලීය ව්‍යුහයක්. ඒ කියන්නේ ඒකේ සෛල නැහැ. කයිටින් කියන සංයෝගයෙන් තමයි ඒක හැදිලා තියෙන්නේ. කයිටිනුත් තියෙනවා. ඒ කයිටින් එක ප්‍රෝටීනයි කැල්සියම් කාබනේටුයි එකතු වෙලා දැඩි වෙලා තමයි යෝග හැදිලා තියෙන්නේ. ඒකයි සාමාන්‍යයෙන් අර අපිට නිකන් හයියනේ වගේ පෙවුනට කැරපොත්තට සාපේක්ෂව කැරපොත්තගේ ආවරණය වගේ එක මාර හයිය. නිකන් කැරපොත්තට නිකන් ඔහම නිකන් ගහලා බලන්න ඌ කියලා පිටිය වැදිලා වැටුණයි කියලා උට මුකුත් වෙන්නේ නැහැ. ඒ කට්ට හින්දා තමයි උට එහෙම වෙන්නේ. අයන් මෑන් වගේ තමයි. එතකොට දැන් මම කැරපොත්ත කිව්වට උදාහරණ කිව්වේ කයිටින මේ බාහිර සැකිල්ලක් තියෙන අයට උදාහරණ තමයි ආත්‍රපෝඩ. හරිද? දෙවනි ජාතිය තමයි කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච බාහිර සැකිල්ලක් තියෙන කට්ටිය. ඒතර කැල්සියම් කාබනේට් කියන්නේ මොකද්ද? ඒකත් සංයෝගයක්. එතකොට ඒකේ සෛල නැහැ. ඒකත් අසෛලීය ව්‍යුහයක්. මේවා මතක තියාගන්න. එතකොට කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච කට්ටක් තියෙන කට්ටිය කවුද? මොලුස්කලා, ගොළු බෙල්ල වගේ කට්ටිය. ඉතින් මේක හැදිලා තින්නේ කැල්සියම් කාබනේට් වලින්. ඊළඟ කට්ටිය තමයි අස්ථි තල වලින් හැදිච්ච බාහිර සැකිලි. එතකොට මෙතන මොකද්ද මේ බලන්න අස්ථි කියන වචනේ තියෙනවා. අස්ථි කියද්දි අස්ථි කියන්නේ සෛල වලින් හැදිච්ච ඒවා. ඒ කියන්නේ අස්ථි වල තියෙනවා අස්ථි සෛල. සෛල වලින් හැදෙනකොට සෛල විතරක් නෙමෙයි තව තියෙනවා කැල්සියම් තියෙනවා ෆොස්ෆේට් තියෙනවා නම් මනම් තියෙනවා. ඒ වුණාට අස්ථි වල අස්ථි සෛලක් තියෙනවා. ඒක නිසා දැන් මේ උඩ දෙකම අසෛලීයයි. උඩ දෙකම මේ අසෛලීයයි. ඒත් අස්ථි තල වලින් හැදිච්ච බාහිර සැකිලි සෛලීයයි. ඒ කියන්නේ මේ ඉබ්බෝ වගේ අය කැස් බෑව් වගේ අයට තියෙන සැකිල්ල අස්ථි තල වලින් හැදිච්ච සැකිල්ල. එතකොට ඒවා සෛලීයයි. ඇත්තෙන් මුරගින්න තමයි ඒවා තියෙන්නේ. ඉබ්බෝ කැස් බෑව් වගේ කට්ටියට. හරි, අපි මෙහෙම ටක් ගාලා ඊළඟ සැකිලි జాතියත් කතා කරලා මෙමු. ඊළඟ සැකිලි జాතිය තමයි අභ්‍යන්තර සැකිල්ල. දැන් අපි කලින් කතා කරේ බාහිර සැකිල්ල. ඊට කලින් කතා කරේ ද්‍රව ස්ථිතික සැකිල්ල. හොඳට මතක තියාගන්න මේ සැකිලි ಜಾති තුනක් ගැන තමයි කතා කරන්නේ. මැද්දට යද්දී මුලා මතක කරන්න එපා. සැකිලි ಜಾති තුන ගැන තමයි කතා කරන්නේ. මම පළවෙනි එක ද්‍රව ස්ථිතික සැකිල්ල, දෙවෙනි එක බාහිර සැකිල්ල, තුන්වෙනි තමයි අභ්‍යන්තර සැකිල්ල. ඒතකොට අභ්‍යන්තර කිව්වම
ඇතුළින් තියෙනයක් වෙන්නේ මොකක් හරි දෙයක ඇතුළින්. හරිද? හරි බලමුකෝ අර්ථ දැක්වීම. සත්ත්ව ශරීරයේ මෘදු පටක තුල ගිලී පවතින දෘಢ සැකිල්ල. ඒ කියන්නේ සත්තුන්ගේ එකක් ගත්තාම මෙහෙම තියෙනවා නම් පටක උන්ගේ. ඉතින් සත්තුන්ගේ පටක නම් මේ පටක ඇතුලේ ගිල්ල තියෙන දෘඩ වෙච්ච සැකිල්ලක් තමයි මේ කියන්නේ අභ්‍යන්තර සැකිල්ල කියලා. සරලම දැන් රූපයක් ඇන්දොත් මේ ඉන්නේ සතෙන් නම් මේ තියෙන මේ සතාගේ තියෙන පටක. ඒ කියන්නේ මෘදු පටක. يعني ජෙලි එකක් කියලා හිතා ගන්නකො. මෘදු පටක වල ඇතුලේ තියෙන මේ අකඩ පොල්ලක් වගේ. ඕංගව තමයි සරලවම කියන්නේ අභ්‍යන්තර සැකිලි කියලා. හරිද? එතකොට අභ්‍යන්තර සැකිලි තියෙන්නේ කාටද බලමු. කාටද බලන්න කලින් අභ්‍යන්තර සැකිලි ಜಾති දෙකක් තියෙනවා. අභ්‍යන්තර සැකිලි ಜಾති දෙකයි. පළවෙනි එක තමයි කැල්සියම් කාබනේට් පළක. දෙවෙනි එක තමයි අස්ථි ධන කාටිලේජ්. ඒ කියන්නේ අස්ථි කාටිලේජ් වලින් හැදිච්ච අභ්‍යන්තර සැකිලි. එතකොට අපි මුලින් කතා කළොත් කැල්සියම් කාබනේට් පළක ගැන. මේවා තියෙන්නේ ගොඩක් ඒකයි නොඩමේටම. ඒ කියන්නේ ස්ටාර් ෆිෂ් ලගේ වගේ එයාලගේ හැමට යටින් තියෙනවා පොඩි පළක වගේ જાතිය. ඒ කියන්නේ මේ අපි හිතමුකෝ මේ තියෙන යාලගේ හැම කියලා. මේ තියෙන යාලගේ හැම නම් මේක යටින් තියෙනවා මෙහෙම ප්ලේට්. මේ ප්ලේට් කැල්සියම් කාබනේට් ප්ලේට්. මෙන්න මේ ප්ලේට් වලින් මේ මෙහෙම එක එක උල් වගේ කටු වගේ ඒවත් තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම මෙතන මේ කතා කරන්නේ මෙන්න මේ ප්ලේට් එක ගැන. එතකොට මේක තියෙන්නේ හැමට ඇතුලේ. එතකොට ඒක අභ්‍යන්තර සැකිල්ල. මගේ හැම ඇතුලෙන් දිගටම මේවා තියෙනවා මෙහෙම. ඒක ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට ඉතින් අස්ථි සහ කාටිලේජ් වලින් හදිච්ච අභ්‍යන්තර සැකිල්ල ගැන තමයි කතා කරන්නේ. ඒක අපි හැමෝම දන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය පෘෂ්ඨවංශික සත්තුන්ගේ තියෙන්නේ ඕක තමයි. එක්ක කාටිලේජ් නැත්නම් අස්ථි නැත්නම් කාටිලේජ් අස්ථි දෙකෙන්ම හැදිච්ච ඒවා. කෝඩේට කට්ටියගේ ඒව තමයි තියෙන්නේ. එතකොට ඒ කෑල්ල දැනට ඉවරයි. හරි අපි දැන් කතා කරමුකෝ අපි දැන් කලින් කතා කරපු සැකිලි පද්ධති වල පොදු කෘත්‍ය මොනවද කියලා. සාමාන්‍යයෙන් සත්තුන්ගේ මේ ඉස්සරහට ආයි හම්බ වෙනවා මිනිස්සුන්ගේ සැකිල්ලේ පොදු කෘත්‍ය කියලා එකක්. හරිද? ඒකයි මේක දෙක බඩලා ගන්න එපා. දැන් මෙතන කෙලින්ම තියෙන්නේ මේ සත්තුන්ගේ පොදුවේ සැකිලි පද්ධති වල තියෙන කෘත්‍ය. ප්‍රධාන ඒවා තුනයි. පළවෙනි එක තමයි සන්ධාරණය. පළවෙනි එක සන්ධාරණය. දෙවෙනි එක ආරක්ෂාව. තුන්වෙනි එක චලනය. මම හැමතිස්සෙම පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක කියන්නේ ඉලක්කම් වලින් මතක තියාගත්තාම මතක තියාගන්න ලේසි ඒකයි. මොකද සන්ධාරණීය කෘත්‍ය ගැන ඉතින් සරලවම කියනවනම් ඉතින් හැඩේ පවත්වා ගන්න. සන්ධාරණීය කෘත්‍ය ගැන කියනවනම් මුලින්ම මතකෙට එන්න ඕනේ තමයි මේක. දෙහි හැඩේ පවත්වා ගන්න එක. මම මුලින් කියව බැලුම් බෝල උදාහරණෙම හිතා ගන්න. එතකොට හරි. බැලුම් බෝලේ හැඩේ තියාගන්න නම් ඇතුළේ වතුර පිරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ බැලුම් බෝලේ සන්ධාරණය තියෙන්න ඕනේ කි හැඩේ ලස්සනට තියෙන්න. මේ බැලුම් බෝලේ මෙහෙම නම් අපි හිතමුකෝ මේ බැලුම් බෝලේ පිටින් මෙහෙම අයින්නවා කියලා. ඇඟිල්ලෙන් අයින්. එතකොට මෙතන ඉබෙනවා. හරිද? ඒ ඉබුණාට පස්සේ දැන් මේක ඇතුලේ වතුර පුරවන්න තියෙනවා. හරිද? මේ ඉබිච්ච එක මෙහෙම ඇඟිල්ල ගත්තට පස්සේ ආයි මේක මෙහෙම හැදෙනව නේද? තිබ්බ විදිහට. අන්න ඒ වගේ තමයි මෙතනත් මේ සම්පීඩන ආතති වගේ ඒවට ප්‍රතිරෝධීව මේ ක්‍රියා කරනවා. කියන්නේ දැන් මෙහෙන් එළියෙන් සම්පීඩනයක් දුන්න පළියට මේකේ හැඩය වෙනස් වෙලා යන්නේ. ආයෙත් තිබ්බ විදිහටම හැදෙනවා. ඕක තමයි එතන කියන්නේ. ඊළඟට ආරක්ෂාව. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මෙහෙම සතෙක්ගේ මෙහෙම කට්ටක් වගේ එකක් තියෙනවා කියලා. මේ දැන් ගොළු බෙල්ල වගේ ගත්තොත් එහෙම මෙහෙම කට්ට තියෙනවනම් මෙහෙම ගොළු බෙල්ල ඉන්නවනම් මේක ඇතුලේ පොඩි පොඩි අවයව ජාති තියෙන්න පුළුවන්. එතකොට මේ අවයව ටික ආරක්ෂා කරලා තියාගන්නේ මෙන්න මේ කට්ටෙන්. හරිද? එතකොට ඒකත් හරි. ඒකට චලනය. දැන් මෙච්චරලා අපි ඒක කතා කරා. දැන් අපි හිතමුකෝ ද්‍රවස්ථිතික සැකිල්ල ගත්තොත් එහෙම
මඟර කලින් කතාර විදිහට තරලවල පීඩන වෙනස්වීම මගින් චලනයට දවෙන ඒක මෙතන සඳහන් කරල නෑ මෙතන තියෙන්නේ අපි හිතමුකෝ අස්ති වගේයක් ගත්තොත් එහෙම මෙහෙම අත ගත්තොත් එහෙම මෙතන තියෙන අස්තියයි මෙතන තියෙන අරස්තියන්න රස්තිය දෙකයි ගත්තාහ පස්සේ මෙතන තියෙන පේශී මෙහෙම හයිවෙලා තිබ්බහම මේ පේශී සංකෝචනය හින්දා මේ අස්ති දෙක ලීවර් වගේ ක්‍රියා කරලා මේවා මේ විදිහට නැමෙනවා එතකොට මේ අස්ති දෙක මොකක්ද ලීවරයක් විදිහට ක්‍රියා කරලා තියෙනවා ඒ වෙන්නේ මේ පේශිය දෙන හින්දා එතකොට මේ පේශිවලට ඇටච් වෙන්න මේ මෙහෙම පෘෂ්ඨ සපයන්නේ මොනවද පෘෂ්ඨ සපයන්නේ මේ තියෙන අස්ති එතකොට මේ අස්ති කියන්නේ මොනවද අස්ති කියන්නේ සැකිල්ලේ කොටස් ඒ කියන්නේ සැකිලි මොනවටද දායක වෙන්නේ චලනය කරන්නත් දායක වෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් සත්තුන්ගේ සැකිලි කියනවා චලනයට දායක වෙනවා එහෙනම් ඔන්න ඒ කෑල්ල අදට ඉවරයි අද කතා කරනවා කියපු කෑල්ල ටික ඔක්කොම කතා කළාම එහෙනම් ඔයාලා කමෙන්ට් දාගෙන යන්න තව මොන මොන පාඩම්ද ඕනි කියලා ඔයගොල්ලෝ කියන ඒවා තමයි ඉස්සරහට අරන් ඉන්නේ මම වැඩිපුර ඉල්ලලා තියෙන්නේ මොකද්ද කියලා බලලා ඒ පාඩමේ කොටස අනිවාර්යයෙන්ම දානවා ඊළඟට එහෙනම් කමෙන්ට් එකක් දාගෙන අනිවාර්යෙන් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න මගේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් ඒකත් කියන්න යන්න මොකද මම මෙහෙම උගන්වලා කරන පළවෙනි වීඩියෝ එක මේක අඩුපාඩු තියෙනවා අනිවාර්යෙන් කියන්න එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහිල්ලා එන්න මහන්සි වෙලා වැඩ කරනවාට ජයෙන් ජයෙන් වෙන්න